guys, welcome back to my YouTube channel. අද මම day vlog එකක් තමයි ගේන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මගේ අද දවස ගෙවෙන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම මම ඊයේ තමයි ගෙදර ගිහින් ආවේ. ඉතින් මගේ room එක අස් කරගන්න තියෙනවා. ඒ වගේම වැඩ ගොඩක් තියෙනවා. ඉතින් අද දවසේ මොනවද වෙන්නේ කියලා බලමු. මම මුලින්ම wash එකක් දාගත්තා. දැන් මේ උදේට කෑම ගන්න කඩේට යන ගමන් ඉන්නේ. ගෙදර ගිහින් ආපු නිසා බෝඩිමේ මුකුත්ම කෑම තිබ්බේ නැහැ කන්න. ඒක නිසා අද දවසේම මට කඩෙන් තමයි කෑම කන්න වෙන්නේ. අද මම උදේට කන්නේ ඉන්දියාප්ප, අයල රොටි එකකුත් ගත්තා, සෑන්ඩ්විච් එකකුත් ගත්තා. මම ඉන්දියාප්ප වැඩිය කන්න කැමති නැහැ. හැබැයි ඒ වුණාට ඉතින් අද ගොඩක් කෑම කඩ වහපු නිසා මම ඉන්දියාප්ප එකක් අරගෙන ආවා. තාම මේ අවුරුදු සතිය නිසා කඩ එහෙම වහලා තිබ්බේ ගොඩක්ම. ඉතින් මං අරලා තිබ්බ කඩෙන් ඉන්දියාප්ප එකක් අරගෙන ආවා. මම මේ මුලින්ම සුවඳ බැලුවේ පමණක් වෙලාවට මේ හොදි එක නරක් වෙලා එහෙම තියෙනවා. ඉතින් මේ නරක් වෙලාද කියලා බලලා තමයි මේ සුවඳ බැලුවේ. මම ඊට පස්සේ අයිස්ක්‍රීම් එකකුත් කෑවා. අයිස්ක්‍රීම් එකක් උදෙන්ම කෑවහම මට නිකන් ඇඟට එනර්ජි එකක් වගේ එනවා. මං ඉතින් මේ හිතින් හදාගත්තු ඒවා. මම බෙඩ්ෂීට් එහෙම සෝදන්න දැම්මා. මොකද බෝඩිමේ දවස් ගාණක් හිටපු නැති නිසා ඒව දූවිලි වැදිලා එහෙම තියෙන්නේ. හයි. දැන් වෙලාව 10යි කාලයි. ඇඳුම් ටික සේදුවා, සෝදලා ඉවරලා වොෂ්රූම් එක ක්ලීන් කරා. දැන් මට රූම් එක තමයි අස් කරලා ක්ලීන් කරලා දාන්න තියෙන්නේ. මොකද මම අවුරුද්දට ගෙදර ගිහිල්ලා සති දෙකක් වගේ හිටියා. ඒක නිසා සෑහෙන දූවිලි එහෙම තියෙන රූම් එකේ. ඉතින් අපි දැන් රූම් එක ක්ලීන් කරමු. මෙතන මේ සුදු පාටට බොක්ස් එකක් තියෙන්නේ. මම ඒක දරස් එකෙන් තමයි ඕඩර් කරේ මගේ ඇඳුම් දාන්න. බලන්න ඉතින් ඒකේ සයිස් එක. මම රූම් එකත් අස් කරා. අස් කරලා ඉවර වෙලා දැන් මේ හඳුන් කුරක් පත්තු කරන්න තමයි හදන්නේ. මොකද රූම් එක අස් කරලා අතු ගාලා ඉවරලා හඳුන් කුරක් පත්තු කරාම මාරම සුවඳයි කාමරේම. අද ඉතින් මට දවසම තියෙන්නේ රූම් එක අස් කරලා රෙදි ටික සෝදලා ඒ ටික හදාගන්න. මොකද සති ගානකින් නේ මම බෝඩිමට ආවේ. ඒක නිසා මම මේ දැන් මේ චොක්ලට් එකක් කන්න හැදුවේ මේ දවස්වල තියෙන රස්නට. ඒකත් දිය වෙලා. දැන් ඉතින් අපි ලොවි අච්චාරුවකුත් කමු. දවල්ට කන්නයි යන්නේ. දවල්ටත් බෝඩිමේ උයන්න මුකුත් තිබ්බේ නැහැ. ඒක නිසා කෑම එකක් කඩෙන් ගත්තා. මම මේ ආසාවෙන් මේ කෑම එක කන්න හැදුවට කෑම එක මෙලෝ රසක් නැහැ. කටවල් දෙකක් වගේ කාලෙ ඉතින් විසික් කරා. මං කාපු කෑම වලින් නරකම කෑම එක තමයි මේක. මේ රයිස් එකට චිලි පේස්ට් එකක්වත් තිබ්බේ නෑ අනේ. මං කටවල් දෙකක් වගේ තමයි කෑවේ. කාලේ ඉවර වෙලා ඉතින් විසික් කරා. අපරාධේ සල්ලි. මම ඊයේ ගෙදර ගිහින් එන ගමන් පෙප්සි එකකුත් අරන් ආවා. ඒක ඩීපිෂර් එකේ දාලා ගල් ගැහිලා තමයි මේ තියෙන්නේ. Hi guys. මම දැන් ස්කින් කෙයාර් ටිකක් කරන්නයි හදන්නේ. මම මේ පැක් එක හදන්න සුදු හඳුන්, කස්තුරි කහ, රත් හඳුන් ඒ තුන තමයි ගන්නෙ. ඉන්ග්‍රීඩියන්ට් තුන. මේකට මික්ස් කරන්න රෝස් වෝටර් හරි යෝගට් හරි තියෙනවා නම් හොඳයි. හැබැයි මගේ ගාවේ මුකුත් නැහැ. මම ඒක නිසා වතුරෙන් තමයි මික්ස් කරන්නේ. මම මේ තියෙන පරණම ඇඳුම ඇඳගෙන තමයි රූම් එක අස් කරන්න පටන් ගත්තේ. ඒක ඇඳගෙනම මම මේ ෆේස් පැක් එකක් දාන්න ගත්තා. මොකද මේක ඇඟ පුරාම හැලෙන නිසා.
පැක් එක ගාගත්ත ගයිස්. දැන් තියෙන්නේ ඔයිල් එක ගාගන්න. මේ පැක් එක ඉක්මනින්ම හැලෙනවා. මගේ මුළු ඇඳ පුරාම මේ ටික හැලුණා. දැන් මේ ඔයිල් එක ගන්න. මේක ඇවිල්ලා අපේ අම්මා තමයි මේක හදලා දෙන්නේ. නාන්න කලින් මම හැමදාම ගානවා. ගාලා හැය දෙකක් වගේ ඉඳලා සෝදනවා. පැක් එක නම් විනාඩි 20කින් වගේ සෝදලා ගන්න ඕන. මම මේ විනාඩි 20කින් මේ කුඩු ටික අයින් කරලා ඉවරලා නාදි තමයි සෝදලා දාන්නේ. අවුරුදු දවස්වල මගේ මූණ අවුවට සෑහෙන්න පිච්චුණා. ඒක නිසා තමයි මම මේ පැක් එහෙම දාන්නේ. මූණ අවුවට පිච්චිච්ච නිසා මේ පිම්පල් වගේ එන්න ගත්තා. සන්බර්න් එහෙම. ඒක නිසා පැක් ටිකක් ගාලා මූණ කලින් තිබ්බ විදිහට ගන්න ඕනේ. මම පැක් එක අයින් කරා. පැක් එක අයින් කරලා ඉවරලා නෑවා. නාල ඉවර වෙලා දැන් මේ ලෑස්ති වුණා shopping යන්න. මට මේ බෝඩිමට බඩු ටිකක් ගන්නත් තියෙනවා. ආයේ මේ ඇඳුම් දෙක තුනක් බලන්නත් තියෙනවා. ඉතින් යමු මාත් එක්ක shopping. දැන් වෙලාව 4:00යි. මම හිතාගෙන ඉන්නවා 6 වෙද්දි ඉක්මනට එන්න. බලමු. මම මුලින්ම ඇඳුම් ෂොප් එකට ආවා. ඇවිල්ලා ඇඳුම් ටිකක් එහෙම ඇඳලා බැලුවා. මෙතන මම ආවේ පළවෙනි සැරේට. කලින් මෙතන මේ ඇඳුම් ෂොප් එකක් තියෙනවා කියලා දැකලත් නැහැ. ලොකුවට හැබැයි බිල්ඩින් එක එහෙම තියෙනවා. මම දැකලා නැහැ එච්චරටම මීටර් නැහැ. හැබැයි මං ඇවිල්ලි ඉවරලා ඇඳුම් ටිකක් ඇඳලත් බැලුවා. මාර ලස්සනයි ඇඳුම්. මම ඉතින් ඊට පස්සේ එතනින් ඇඳුනුත් අරගෙන මේ යන්නේ කෑම කන්න. මොකද දවාලේ මට හරියට කන්න බැරි වුණ නිසා බඩගින්නේ හිටියේ. ඉතින් දැන් අපි මේකත් කාලා ඉවර වෙලා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳලා shopping කරන්න යමු. grocery shopping. මම ඊට පස්සේ කීල්ස් එකට ආවා බඩු ටිකක් ගන්න. සතියකට ඇති වෙන්න තමයි මම මේ බඩු ගන්නේ. බඩු ටික එහෙම අරගෙන ඉවර වෙද්දී රෑ වුණා. මම 6ට යන්න හිතාගෙන හිටියට 7 වගේ වුණා මං කීල්ස් එකෙන් එළියට එද්දී. ඊට පස්සේ මම පික්නි එකකුත් දාගෙන එහෙමම බෝඩිමට ආවා. එද්දී පොඩි පොදක් වගේ තිබ්බා. බෝඩිමට ඇවිල්ලා මම එහෙමම රෑට ඉව්වා. උදේටයි දවල්ටයි දෙකටම කඩෙන් කාපු නිසා මම හිතුවා රෑට උයාගෙන කනවා කියලා. රෑ හොඳටම වහින්න ගත්තා. ඉතින් මට හිතුණා අයිස්ක්‍රීම් එකක් කන්න. මොකද මම අයිස්ක්‍රීම් කන්න ආසයි වහින වෙලාවට. ඉතින් ගයිස් මගේ අද දවස ගෙවුනේ මේ විදිහට තමයි. මගේ vlog එක අවසාන වෙනකම් බලන් හිටපු හැමෝටම thank you. ආයෙත් අලුත් vlog එකකින් හමු වෙනකම් ගිහින් එන්නම් ගයිස්. thank you for watching.